ඇස් දෙක නිලංකාර වෙලා යනවා. ඒ වගේද මේ view එක. සතියකට පස්සේ ආයෙත් ආවා. අද මගේ අලුත් යාළුවත් අලුත් යාළුවා නෙමෙයි මෙයා තමයි මගේ යාළුවා. ලෝකෙට මේකයි ලංකාවට එකයි. රුනේ ඉස්සර මෙතන නාන්න පුළුවන්. දැන් බෑ. දැන් බෑ කියන්නේ නාන්න වතුර නෑ. ඉන්න මෙතන. දැන් වතුර වෙලා තින්නකොට මෙන්න මෙතන ඉඳ. කොහමද? මෙතන නාන්න පුළුවන්. දැන් වතුර නෑ. තාම කුඹුරු කරන්න පටන් අරන් නැහැ. මේ පුච්චලා තියෙනවා. කුඹුරු කරන කලින් පුච්චනවනේ. එතකොට අර ජරාවද කියන්නේ පැලනම නම් තියෙනවා නම් ඒ කියන්නේ කොහොමද හානි කරන දේවල් ඒවත් පිච්චෙනවා ඇන්ද පෝරත් වෙනවනේ. ඉඳ තම ගොඩක් දුරට පුච්චන්නේ. අද සන්ඩේ. බොහෝ දුරට ඊළඟට ට්‍රිප් දෙක තුනක් කියවෙයි. එක්ක නුවරඑළිය නැත්තම් මම කොයි බලන් කතා කරන කියලා මට තේරෙන්නේ. එක්ක නුවරඑළිය නැත්තම් කොහෙදානේ මාතලේ සෙම්බුවත්තේ ඔය දෙකේ කොහේ හරි යවෙයි බොහෝ දුරට. ඉතින් ඔක තමයි කේස් එක. අවුවයි මේ අවුව ඇත්තන හොඳයි එකට. ඒත් ඉතින් අවුවයි. මෙතන පොඩි වාඩියක් තියෙනවා. යායම වෙල. පේනවද? කොහමද? මේක තව හදන්න තියෙනවා. හදන්න කියලා තියන්නේ. එන්ජින් පැත්තේ මුකුත් හදන්න නැහැ. එන්ජින් පැත්තේ ඔක්කොම टॉपට තියෙනවා. टॉपට තියෙනවා. මේ වඩ වැඩ කරන හින්දා පොඩි පොඩි තියෙන දෙක තුනක් මේක. තව ඉස්සරහට. මේක ඉස්සර තව ලස්සනයි. අම්මෝ ඇස් දෙක රිදෙනවා. BTS
කතාවන්නේ පෙට්‍රල් දැක්කනේ බයික් එකෙන් පෙරලා ගත්තාට ඉතිලේ චාව වැටි anyway සියල්ල යහපත් මෙතන තමයි මගේ favorite place එක මෙතන යට වෙලා තිබ්බා guys ඔයාලට පේන්නන්න මෙන්න මේ ඉරක් තියෙනවනේ පේනවද ඔයාලට මෙන්න මේ ඉර මේ මාක් එකක් තියෙන මේ මාක් එකට මේ ඔක්කොම යට වුණා යහයම දිට්ටා මෙතන මහා ලස්සන ප්ලේස් එකක් බලන්න මාළු ඉන්නෝ පේනවද දන්නේ චිත්‍රයක් වයිනේ මන් දන්නේ මේ වීඩියෝ එක පෝට්‍රේට් දායිද ලෑන්ඩ්ස්කේප් දායිද කියලා ඒ ෂොට් එක සෙට් නැහැ anyway ඔහොම තමයි ඉන්නේ එහෙනම් අපි සෙට් වෙමු bye ඔයාලට පේනවද ඇත ප්ලේන් එකක් යනවා මෙන්න මෙතනින් ආවේ කොඩයිල් එක හරි නේද